ආනේ නිසා මේ උපාසකම්මලට මේ කියන්නේ පව් පුරව ගන්න එපා, අපිට පව් පුරවන්න එපා මෙන්න මේ වචනේ කියලා. ඔබ වහන්සේ දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා. අපි කොච්චර අසරණ අයද? අපි මේ යුගයේ කොච්චර කරදර බාධා මැද්දේද බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ හොයන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ නැමැති මහා සිංහ රාජයාගේ, භාග්‍යවතුන් වහන්සේ නැමැති හිරු මණ්ඩල, භාග්‍යවතුන් වහන්සේ නැමැති සඳ මණ්ඩල, භාග්‍යවතුන් වහන්සේ නැමැති ප්‍රතාපවත් අග්නි ජාලය, දෙව් මිනිසුන් වන්දනා කරන මහා මුනිවරයෙක් ඉදිරියේ අපිව මේ ඒක කොහොමද ඔය කටින් ඔක කියන්නේ? අපි බණ කියනකොට බ්‍රහ්මස්වරයෙන් කිව්වනම් කට හඬට හරි කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට බ්‍රහ්මස්වරය දෙනවා. ඈතින් නන්ද තෙරුන් එනකොට බුදුරජාණන් වහන්සේ වගේ කියන හැඟීම තවත් කෙනෙකුට එන නිසා සිල්පදේකුත් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ වගේ සිවුරු පොරවන්න එපා කියලා. දැන් තේරෙනවද මෝඩකම? කරන්නේ අදින් පස්සේ මෝඩකම. බුද්ධ කියන වචනේ බුදුරජාණන් වහන්සේටම පාවිච්චි කරන්න. පුන්සඳ මඩලක් වගේ කඳු මුදුනේ දිස්වන රන්වන් සිවුරක් පොරවා රැස් විහිදෙන අර කඳ මුදුනක සඳ මඩලක් වගේ රැස් විහිදී තියෙන එකම බුදු කෙනයි අපිට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වගේ කවුරුත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ කියන හැඟීමක් මිනිසය සත්තු කප්පෝ බුද්ධානුබුද්ධ කියන වචනේ රහතන් වහන්සේලාට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ළඟට අවබෝධ කරපු කෙනා කියන අදහසින් කොණ්ඩඤ්ඤන් වහන්සේට බුද්ධානුබුද්ධ තෙරුන් වහන්සේ කියනවා. මේ නිකන් අද කාලේව අපිට කියන්න එපා ඒවා. ඉතින් අපිට ලොකු ස්වාමීන් වහන්සේ නමක් දාලා තියෙනවනේ අපේ ගුරුවරු. ඒ නිසා මේක ගොඩාක් ලොකු ස්වාමීන් වහන්සේ ওই කාරණාව මාත් එක්ක මතක් කරලා බලන්න මේ ආවසෝ. මේ උපාසකම්මලා කියනවා ඔබ වහන්සේ දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ. අනේ ඇයි ආවසෝ මේ බණහන මිනිස්සු බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්නේ කියලා. ඇයි බුද්ධ අගෞරවය කරන්නේ?